දිනෙකම මේ මල් වැඩමසේ ලස්සනට ඉඳලා තප්පරයක් පාසා මොහොතක් පාසා දුර්වර්ණ බවට පත්වන්නේය නාකිවන්නේය මහලුවන්නේය හුලං යන්නේ. ඒක නෑ පින්නතුනි මේ කිව්වේ නැතුව මේ මල් වැඩමක් කරන් කියලා තියලා මක් කරන්නද? මේක තමයි අපි විහාරෙදිත් කරන්නේ. පූජේමි බුද්ධං කුසුමේන නේන ඔබ බුදුරජාණන් වහන්සේ මේ ලස්සන මල් ඔබ වහන්සේට පූජා කරමි. පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං මේ පින් බලෙන් ලැබීම සඳහා මෝක්ෂේ ස්වර්ගයේ නැත්තන් නිවන. උප්පම්මිලායාති යතයි ධම්මේ බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ දේශනා මාර්ගය අනුව මේ ලස්සනයි මට සිලුටු මේ මල්දම මේ මල් ටික දැන් ඊටාම ලස්සනට තිබිලා තව මොහොතකින් පරවී යන්නේ යම්සේද උප්පම්මිලායාති යතයි ධම්මේ යම්සේද එපරිද්දෙන් අනේ මගේ මේ ලස්සන වූ ශරීරය වියලී යන්නේය දුර්වර්ණ වී යන්නේය මහලු වන්නේය ජරාවට පැමිණෙන්නේ. බලන්න එතකොට අපි අනාදිමත් කාලයක ඉඳලා මල් වඩන් තියලා තියෙන්නේ පහන් දැල්වලා තියෙන්නේ ලොකු ආදර්ශයකටනේ. මේ අපේ සමහර මිනිස්සු ඕකක් දන්නේ නැහැ උඩහ ගෙදර කරෝලියටත් තිබ්බා තියාපිය මැගලියටත් කියලා මේ පින්නතුනේ දන්න මංගල්‍යයක් නෑ. නිකම්ම පහන් තියෙනවා. මොකටද කියලා දන්නේ නැහැ. මන් දර උඩහ එක තිබ්බා. තියාපල්ලා පත්තු කරපල්ලා. මල් වැඩමක් නැත්තම් මලමුණියක් නෙමෙයිද? පින්නතුනේ මේකයි අපි මම මේ කලින්ම මතක් කරේ ඒකයි. මේ කතාවල් ඔක්කොම අපි බෞද්ධ ජනතාවට කියා දෙන්න ඕන. මේ විදිහේ දේවල් නොදන්න කරුණු මහ ජනතාව දකින්නකොට අහනකොට පින්නතුනේ කොයිතරම් ලස්සනට මිනිස්සු බණහඬ කැමති වෙනවද? මේක තමයි මම හැමදාම මතක් කරන්නේ. අපිට සමහර විට පින්නතුනේ බණ දේශනා කරන්න යන විට එකම ස්ථානයේ බණ 3යි 4යි. ඇයි ඉතින් සමහර අය කියනවා මිනිස්සු බණ අහන්නේ නැහැ. දැන් ඉතින් මොන බණක්ද? බණ කියන කාලයක් නෙමෙයි. කවුද හැදුනේ? කවුද හැදුනේ කියන්නේ ඔය කියන මිනිහම හිතලා බලන්න එපා. තමුසේ බණ අහනවද? නෑ මමත් නන්නේ. ඇයි තේරෙන්නේ? ඇයි මන් දන්නේ. පින්නතුනේ ඒකනේ හේතුව. දැන් මේ කතාව අද වෙනකම් මේ පින්නතුන් අහලා දිනවද? ඔන්න ඔය වාගේ. දැන් සමහර විට සින්දුවක් අහන එක්කෙනා, බයිලයක් අහන එක්කෙනා, ගීතයක් අහන එක්කෙනා, කවියක් අහන එක්කෙනා, විරුදුවක් අහන එක්කෙනා මොකද? ඇයි ඒකට ආස වෙන්නේ? ආස වෙන්නේ පින්නතුනේ ඒකේ තිබෙන තමාට පැහැදිලි වශයෙන් කියන්නේ සමහර විට යම් කිසි ආදර්ශමත් වින්දනයක් නැති දෙයක් වෙන්න පුළුවනි. නමුත් වටිනවා. ඇයි තේරෙනවා. අපි බණ කියන්න ගියාම පින්නතුනේ හරියට අර කුරුල්ලෝ ළඟ රජකම පත් කරන්න යනකොට මොනරා කියන්නේ තියලා ලස්සන සතෙක් නේද? මොනරා රජකමක් දෙන්න හදලා මේ කුරුල්ලන්ට කැලෑවි. පුළුවන් එක්කෙනා තම තමන්ගේ තිබෙන දක්ෂකම් විදහාපාන්න කිව්වාම මොනරා ඉඳලා තටු ඔක්කොම උඩට දාලා නැටුව වටේම. තටු ටික ඔක්කොම උඩට දැම්මහම මොකද තත්ත්වය? පින්නතුනේ අර ඇඟ ඇතුළේ ඔක්කොම පේන්න ගන්නවනේ. අයි තටු ටික ඔක්කොම උඩහට විහිදලන. මොනරා දන්නේ තටු ටික උඩහට විහිදුවන් පස්සේ යට හරිය ඔක්කොම මේ ප්‍රදර්ශනය කියලා. ඒ නිසා මෙතන සභා ගැබේම මොනරා වටේ කැරගෙනවා. අනිත් කුරුල්ල බැලුවා මේක වගේ විලි ලැජ්ජ නැති කාලකන්ණියෙක් යකෝ. අපි ඉදිරියෙත් මේ හරියට අපේ සමහර බේබද්දෝ මේ කිසිම ඇඳුමක් පැළඳුමක් නැතුව නිගණ්ඨයෝ වගේ නටන්න වගේ උපංගම. ඒ වගේ මොනරා නටන්න ගත්තන් පස්සේ අනිත් අය කිව්වා මේ විලි ලැජ්ජ නැති මිනිහෙක්ව රජකමට පත් කරනවාද බං? මූට ලැජ්ජාවක් කියන එක තියෙන්න බෑ ඉස්සරේ. ලක්ෂණයක වෙනම එකක්. ආචාර ධර්ම තියෙන්න ඕන. අන්න ඒ වාගේ පින්නතුනේ මේ ඔක්කොම මිනිහාට ආදර්ශය කියන එක, මිනිහාට වැටහෙනවා කියන එක, මිනිහාට අවබෝධය කියන එක, ඒවා ලැබෙනකොට නිතින්ම මිනිස්සු ලං වෙනවා පින්නතුනේ. බණට ලං වෙනවා, ගීතයට ලං වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අවබෝධය අනුව. ඒ නිසා අපි කියන දේ අපේ තියෙන පාණ්ඩිත්වයේ විදහාපාන්න, අපේ තියෙන දක්ෂපක්ෂකම් විදහාපාන්න, සූත්‍ර විනය අභිධර්මයේ අරගෙන අටුවා ටීකා ටිප්පණි අරගෙන පෙන්නනවා. මම රාජකීය පණ්ඩිත. මම ගෞරව උපාධි MA PhD.
උන්දගේ PSD එක නිසා උනේ මොකද? අහිංසක අර හතරට ගිය රොමානිස්ට තේරෙන්නේ. ඇයි? PSD බණ. MA බණ. BA බණ. මම මේ කියන බණ ලෙවල් බණ. පින්නතනේ මේවයි කියන්න ඕන. මේවා නිකන් ස්ලෝ එකේ සමහර විට කියයි මෝඩයාගේ බණ කියලා. ඇත්ත. සමාජයේ වැඩිපුර ඉන්නේ මෝඩයෝ නම්. ඒ මෝඩයට මේ මෝඩයත් එකතු වෙනකොට තක ජාඩියට මෝඩිය. ඒ නිසා පින්නතනේ මේ බණ හොඳයි. ඇයි? අහනවා. මේ නිසා කල්පනා කරන්න මේ මම දැන් කියාගෙන ආපු මරණ ටිකත් එක්කම මම මතක් කරනවා හැමදිනාට මේක. පින්නතුනේ මිනිසාගේ ප්‍රයෝජනයක් කියන එක ඇත්තේ මිනිසා කරන ක්‍රියාවේ පමණයි. දැන් බලන්න ඇතාගේ මොනවද මිනිස්සයා ප්‍රයෝජනෙට ගන්නෙ? ඇද්දල. ඔය ඇද්දලක් තරම් වටින මිනිහෙක් ඉන්නවද මේ ලංකාවේ? ඇද්දල් දෙකක් අරගන්න මහා කෙරුමෝ හැටියට කාර් එකේ යන්නේ ආයි සමස්ත විශ්වයේ මෙයිට එහා නෑ සක්‍ර දේවේන්ද්‍රයා මොකවන්නේ මාතලේ දිව්‍ය රාජ්‍යත් එක්ක යනවා වගේ පාගපිය තවත් පාගපිය 75ට පාගපිය පාගගෙන යන්නේ අහිංසක මිනිහව පේන්නේ සමහර විට හප්පගෙන එකක් හැප්පුණාට කොහෙද තවත් පාගපිය හයිය ඒක අල්ලන්න මොකෙක්වත් නෑ එක දවසක් එක මනුස්සෙක් එහෙම යනකොට ඩ්‍රයිවර්ගෙන් ඇහුවා මොකද්ද හැප්පුණේ කියලා ඩ්‍රයිවර් කිව්වා නිකන් පොල් එල්ලක් කියලා. පොල් එල්ලක් නෙවෙයි. මේ අහිංසක මිනිහේ පාරේ යමින් ගම. ඒ මිනිහව ඩොක් ගාලා හැප්පුණා මුදලාලි ඇහුවා. කවුද? මොකද? නැහැ පොල් එල්ලක් කියලා. මුදලාලි ඕක හොඳට හිතේ තියාගෙන ඉඳලා. තව ටිකක් දුරට යනකොට තවත් බීගත්තු මිනිහෙක් වැනි ඉන්නවා. මුදලාලි කිව්වා මේ ඩ්‍රයිවර් තවත් පොල් එල්ලක් තියෙන පාරේ බලාගෙන කියලා. එතකොටයි දන්නේ මුදලාලි දැනගෙන වැඩේ. මිනිස්සු කල්පනා කරා කාර් එක ගත්තු පළියට මිනිහා රජුරෝ නෙවෙයි. බෙල්බටම කලිසම සාරිය හැට්ටේ චීත්තේ ගවුම ඇඳයි කියලා මේ රටේ රජුරෝද? මේ ලෝකේ ඔක්කොම අභිභවා ඉන්න රාජිනියද? නෑ පින්නතුනේ මේ ඔක්කොම කුණු කන්දල් පංචස්කන්ධයක් උස්සගෙන මේ කරන ඔක්කොම විගඩම් පින්නතුනේ කාලා රසමුසු භෝජන කරපෙම් ගාලා සුවඳට සඳුනොත් මනරා. මේ නිසා මේ ලෝකේ සම්පූර්ණම මගුල් සක්වලක්. කොටින්ම කියනවා නම් හරියට කරුවලේ කෙනෙක් ගිනි පෙලෙල්ලක් අරගෙන කරුවලේ ඉඳගෙන කරකවනකොට අපිට ඈතට පේන මොකක් වගේද? ලස්සන වලල්ලක්. අල්ලන්න ගියෝ ඌයි කියලා දුවන. ඇයි අල්ලලා තියෙන්නේ ගිනි පෙලෙල්ල? ඒ වාගේ ලෝකේ පින්නතිනි ඔක්කොම කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා මචං අද මරුණත් එකයි හෙට මරුණත්. ඒකනේ මේ එකක්වත් අවබෝධයක් කරන්න ඉදිරිපත් වෙලා නැත්තේ. දැන් පින්නතුනි අපි ගණන් ගන්න නැති අර අසරණ තිරිසන් ඇත්‍රජාගේ තිබෙන ඇද්දල් දෙක සමහර විට එළුවාගේ තියෙන එළුහම කොටියාගේ තියෙන කොටිහම ඒ වාගේම අනිකුත් සත්තු මේ සතෙකුගේ තියෙන ප්‍රයෝජනයක් තියෙනවද කියලා බලන්න මේ මිනිහෙක්ගේ එකම සතෙක්ගේ තියෙන ප්‍රයෝජනයක් නෑ. පින්නතුන් කල්පනා කරලා බලන්න සතෙකුගේ හමක් ගත්තාම දවුල ඩොලක්කේ තබ්ලාව යක්බරේ දෙවල්බරේ කියලා එකක් හදනවා. අපේ මේ කෙරුම් කාර්යයේ හමකු මොකද්ද කරන්නේ? උන්දත් ඉතින් හිටියානේ ඒ සත්තුත් පහලයි මට ගමත් පහලයි ප්‍රදේශයත් පහලයි ඔක්කොම පහලයි මම තමයි කී බඩගෙඩියත් ඉස්සරහට දාගෙන ඉතින් ගියානේ මුන්දගේ මොකද්ද ගන්න තියෙන්නේ? පින්නතුනේ අර තිරිසන් කියන සතාගේ හැම අරගෙන හේවිසියක් අරගෙන හේවිසියට හැම දාලා මේ හේවිසිය නාදේ කරනවා ලෞතුරා බුදුහාමුදුරන්ට ධර්මයට මහා සංඝයාට පුද පූජා පිණිස මේ කෙරුම් කාර්යයේ හැමකෝ මොකක්වත් නෑ මුන්දලා ටික මැරිච්ච දවසට බලන්න ඕන වෙන්දේසියේ දාලා ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියලා වෙන්දේසි කොල්ල බලන්න ඕන මෙච්චර කණ්ඩ දිදි ටැබ්ලට් බිබි මේ බෙහෙත් බිබි බෝතල් ගණන් බිබි මහා සුකෝපභෝගී ලෙස අතට පයට වැඩකාරයෝ තියාගෙන අන්තිමට මැරිච්ච දවසට මේ තමයි අපේ අහවල් ටවුමේ හිටපු ලොකුම මුදලාලි මේ තමයි ලොකු කාර්යයකින් ගිය මුදලාලි අතට පයට වැඩට හිටිය මුදලාලි කවුරුත් හාමුදුරනේ කියපු කතා කරපු මුදලාලි මේ අහවල් ව්‍යාපාරිකයා මෙච්චර කඩ